හෙලෝ මේ පොඩි අතමාරෝක් කිල්ල ගන්න බැරි වේද? මහ ලොකු සොෆ්ට්වෙයාර් ඉංජිනේර්. මාසෙ අන්තිමේ මගෙන් සල්ලි ඉල්ලන්න. මොකෝ කේස් එක කීයක් වගේ? මහා ගාණක් නෙමෙයි 10ක් වගේ තිබ්බනම් ඇති. අන්න ලාච්චුවේ 5 එකස් දෙකක් තිබ්බා. ආයි දෙන්න ඕන හොඳේ. 10000ක්. නෑ ලක්ෂ 10ක්. ලක්ෂ 10ක්? ඕබා. මොකටද ආර වාහනේ ගන්න වැඩේටද? ඇත්ත කියනවා. ආයි වාහනේ මොඩිෆයි කරන්න හදන්නේ. ඔව්නේ. බලනවා මිනිස්සුયો. අපේ අම්මලා එපා කියද්දි මං ආවේ ඔහෙත් එක්ක. යකෝ වයිෆ් ගේ බර්ත්ඩේ එකකට මේ වගේ වියදම් කරන මහත්තයෙක් දැක්කම මම. ඔහේ වගේ නාස්තිකාරයෙක් අහලගම් 7කවත් නැතුව ඇති. දන්නවනේ. අපි එහෙමයි. අපි එහෙමයි. හරි කෙරුම කියලාද හිතන් ඉන්නේ. මේ වෙලාවේ නම් මං ගාව 10ක් නැහැ. අපි වාහන නැතුව වෙන දෙයක් දෙමු. මං තෑග්ගක් කියන්නද? මං කියනවා අපේ අම්මලට ඇවිල්ලා මාව ගෙදර එක්කන් යන්න කියලා. කියන්නකෝ බලන්න. ඒකෙන් මාව ඕනේ. මං කොච්චර දේවල් කරලා තියෙනවද සානකෝ යා වෙනුවෙන්. ෆෝන් එකක් දෙමු. ගානත් අඩුයිනේ. නැත්තම් ඔච්චර. කකුල කැඩුණු වෙලේ රස්සාවෙන් අස්සලා ඇවිල්ලා සාත්තු කළේ. ආපෝ ඌව පොඩි දේවල්නේ. නැත්තම් මේ ටාටාගේ පැසෙන්ජර් වෙහිකල් රේන්ජ් එකෙන් එකක් ගනි. මුල් මාස 6 වෙහිකල් ලීස් එකක් එයාලා ගෙවලා දෙනවා. මට මෙහා ගෙදර අයියා කිව්වේ. මම ටක් ගාලා ගිහින් විස්තර යහන් එන්නද? යන්නකෝ. මේ මන්ට කගේ වැරද්දනේ. කසුනි මං වාගේ බර්ත්ඩේ එකට කාර් එකක් කරන් දීලා සර්ප්‍රයිස් කරන්න හැදුවේ. ලීස් එකක් දාන්න සල්ලි ටිකක් මාන. කසුනි අලුත් වාහනයක් ගන්නත් ඕන. හැබැයි ලීස් එකේ මුල් වාරික ටික ගෙවාගෙන යන්න විදියකුත් නැද්ද? ඉතින් ඕන ලංකාවේ පළවෙනි වතාවට ටාටා පැසෙන්ජර් වෙහිකල්ස් ඔයාගේ ලීස් එකේ පළවෙනි වාරික හය ගෙවන්න සූදානම්. ඉතින් ඔයා ගන්න ප්ලෑන් කරන්නේ ෆියුචරිස්ටික් ටාටා කර්ව් එකක් හරි, හාඩි ටාටා පංච් එකක් හරි, ස්මාර්ට් ඉලෙක්ට්‍රික් ටාටා ටියාගෝ EV එකක් නම් මේ වාසිය ඔයාට තත්විදින්න පුළුවන්. Visit your nearest Tata showroom or you can just call Dimo. Baba? Oi.